ආයුබෝවන් ඔයාට. මම හිතනවා ඔයා හොඳින් ඉන්නවා කියලා. මගේ ප්‍රාර්ථනයත් ඒකමයි. ඒත් හැම වෙලාවකම අපි හිතන විදියට අපිට ඕන විදියට ඉන්න අපිට අවස්ථාවක් නැහැ. ලෝකේ මිනිස්සු විවිධාකාරයි. එක මිනිස්සුන්ට ආවේනික වුණ සංස්කෘතීන් සමාජ රටා තියෙනවා. ඒ අතරේ ජාති, ආගම්, කුල විදියට කොටස් විදියට මිනිස්සු එකිනෙකා වෙන් කරගෙන ඉන්නවා. මේ හැම දෙයක් එක්කම වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද? ඒ තමයි ආදරය. ආදරයට සීමා මායිම් නෑ කිව්වට ආදරයට තරම් සීමා මායිම් වෙන කිසිම දෙයකට නෑ කියලයි මට නම් හිතෙන්නේ. ආදරයක අවසාන ප්‍රාර්ථනාව දෙන්නෙක් එක වහලක් යට අලුත් ජීවිතයක් පටන් ගන්න එක. සම්ප්‍රදායට අනුව නීත්‍යානුකූලව කඩදාසියක අත්සන් කරලා මේ ආදර කතා ස්ථාවර වෙනවා. හැබැයි නීතියෙන් බැඳෙන හැම තැනකම හදවත් බැඳිලා තියෙනවා කියන එක නම් හැම වෙලාවෙම හරි කියලා හිතන්න අමාරුයි. නීතියෙන් බැඳුණු බැඳීම් ඕන තරම් තියෙනවා හදවත් වලින් නොබැඳුණු. ඒ වගේම නීතියෙන් බැඳෙන්න බැරි වුණත් සදාතනිකව හදවතින් බැඳුණු ඕන තරම් කතා මේ සමාජෙ දකින්න තියෙනවා. ලස්සනට හඳ පායලා තියෙන රාත්‍රියක වැවක් අයිනකට වෙලා පෙම්වතුන් දෙදෙනෙකුට කොයි තරම් නම් ලොකු ආදරණීය හැඟීම් සමුදායක් විඳින්න පුළුවන්ද? නිකමට හිතන්න. ඒ හිත්වල ඒ මොහොත තියෙන සතුට. කලින් අපි කතා කරපු විදිහේ මොනවා හෝ සමාජමය බාධකයක් නිසා එක් වෙන්න බැරිව ඉන්න යුවලකගේ පෙම්වතා විතරක් අපි කලින් කතා කරපු විදිහේ පරිසරයක හිටියොත් කොහොම දැනේවිද? අතීතයේ ආදරණීය මතක එක්ක හිර වෙලා වර්තමානයේ අහිමිවීම ගැන දුක් වෙන ඒ වගේ හිතකට මොන වගේ දෙයක් දැනේවිද? මේ පදපේලි ඒ වගේ හැඟීමක් ගැන. ඈත අහසේ සඳ මුහුණ තුල දකිමි ඔබගේ සුමුදු වතමන. නිසල රැය තුල පාළු මොහොතක විඳගනිමි සෙනෙහසේ සුසුවඳ. අතින් අල්ලන් යන්න දුරකට වරම් කිසිවිට නැතත් මාහට. නුඹ සතුට විඳිනා දිනේ හිට මමත් හිනෙහිමි නුඹේ දියුණට. නිසල ඔරුකඳ හැපෙන පොඩි රළ බිඳින පෙන කැටි නගන මුදු හඬ. කිරිලියක ලෙස නුඹේ වදන් හඬ යලි යලිත් මට නගයි සිහියට. ළඟින් ඉන්නට නැතත් නුඹ හට නොහැක අමතක කරනු කිසිවිට. සදාතන ආදරී සිසිලස විඳිමි ගොම්මන් පිණිපලස යට. බලන්න ඒ පෙම්වතා තමන්ගේ ආදරය අහිමි වුණත් තවමත් පතන්නේ ඇයගේ දියුණුව, සතුට. වෛරයක් ආත්මාර්ථකාමීත්වයක් ගෑවිලාවත් නෑ. ඒ වගේ ආදර කතා තමයි මේ ලෝකෙ ලස්සන කරන්නේ. ඔයාගේ ජීවිතෙත් ආදරෙන් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නම්. මේ සිතුවිල්ලේ ඔබට හදට දැනුණ දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට පළ කරන්න. අපිත් එක්ක එකතු වෙන්න වගේම අපි ආරාධනා කරනවා මේ වීඩියෝව තව කෙනෙකුට වටිනවා කියලා හිතනවා නම් ඒ හිතටත් සතුටක් දෙන්න බෙදා ගන්න. ඉතින් ආයෙ දවසක හමු වෙන තෙක් ඔබට ජය වේවා. මම ඔබේ ආදරණීය ලංකා.